IELTS exam එකට ready වෙන්නේ කියලා. හරි. IELTS exam එකට ready වෙද්දී මුලින්ම කරන්න ඕනේ ඔයා exam එක කරන්න දිනයක් වෙන් කරගන්න එක. මම කලින් වීඩියෝ එකේ මම කොහොමද British Council ආයතනයට ගිහිල්ලා ඔයගොල්ලන්ට exam එකට register වෙලා දිනයක් වෙන් කරන්න කියලා පැහැදිලිව දක්වලා තියෙනවා. ඒ වගේම අලුතෙන් කියන්න ඕන දෙයක් තියෙනවා. IELTS exam එකේ paper based method එක දැන් මේ වෙද්දී ලංකාවේ ලබන්නේ නැහැ. ඒ වෙනුවට සම්පූර්ණයෙන්ම computer based method එක විතරයි ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් තියෙන්නේ. ඒ වගේම IELTS exam එක කියන්නේ ඔයාගේ English knowledge එක විතරක් බනින exam එකක් නෙමෙයි. ඒකින්ද ඔයා ටිකක් අඩු මට්ටමක English knowledge එකක් තියෙන ස්ටුඩන්ට් කෙනෙක් වුණත් ඔයාට පුළුවන් හිතට prepare වෙලා හොඳට exam papers කරලා practice වුණොත් එහෙම document score එකක් ගන්න. ඒ වගේම ඔයාගේ timing වගේම තවත් අමතර ටිප්ස් ටිකක් තියෙනවා IELTS exam එකට වාඩි වෙද්දී වැඩි දියුණු කරගන්න ඕනේ. IELTS exam එකට හොඳට face කරන්න නම් IELTS exam එකේ paper වල structure එක දැනගන්න ඕනේ. ඒ වගේම මේ paper වලට යන time period එක වගේම විශේෂතා ගැන ඔයාට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒකින්ද අපි යමු IELTS official site එකට IELTS exam එකේ structure එක කොහොමද හැදිලා තියෙන්නේ කියලා බලන්න. ඔයාලට Google ගිහිල්ලා ielts.org කියලා ටයිප් කරලා IELTS official website එකට යන්න පුළුවන්කම තියෙනවා. මේ වෙබ්සයිට් එකේ test takers කියන section එක යටතේ IELTS academic කියන section එක තේරුවට පස්සේ ඔයාලට පුළුවන් IELTS exam paper වර්ග 4 මෙතන බලා ගන්න. ඒ වගේම මේ paper 4ට යන estimation time එක පල්ලෙහින් දක්වලා තියෙනවා. listening paper එකට විනාඩි 30කුත් reading paper එකට විනාඩි 60කුත් writing paper එකට විනාඩි 60ක් වගේම speaking paper එකට විනාඩි 11 14 අතර ප්‍රමාණයක් යනවා කියලා තමයි මෙතන දක්වලා තියෙන්නේ. පහලින් ඔයාලට IELTS exam එකට prepare වෙනවා නම් ඒකට අවශ්‍ය resources වගේම example test papers බලා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. අපි යමු IELTS academic යටතේ ඔයාගේ listening paper එකට මොන වගේ ප්‍රශ්නද එන්නේ කියලා බලන්න. IELTS listening paper එකේ part 4ක් තියෙනවා. පළවෙනි part එක සහ දෙවෙනි paper එකට ඔයාලට සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ දක්නට ලැබෙන සංවාදවලට සංවාද දෙන්න හැකියාව ලැබෙනවා. දෙවෙනි part එකෙන් පස්සේ තුන්වෙනි හතරවෙනි part එකේ educational සහ training situation වලට අදාළ සංවාදවලට තමයි ඔයාලට සවන් දෙන්න ලැබෙන්නේ. මෙතෙන්දී ඔයාලට accent කිහිපයකින්ම සංවාදවලට මුහුණ දෙන්න වෙනවා. උදාහරණයක් විදිහට British, Australian, New Zealand වගේම North American වගේ accent වලට ඔයා සූදානම් වෙලා යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා ඔයාගේ answers ටික answer sheet එකට transfer කරන්න. මේ විදිහට ඔයාලට ප්‍රශ්න 40කට මුහුණ දෙන්නවා. එක ප්‍රශ්නයකට එක ලකුණ බැගින් ඔයාලට මෙතනදී ලැබෙනවා. පහලින් ඔයාලට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න වර්ග දක්වලා තියෙනවා. ඔයාලට මේ section එක යටතේ ගියාට පස්සේ ඒ අදාළ ප්‍රශ්නවල ස්වභාවය ගැන යම්කිසි අවබෝධයක් ලබා ගැනීම හැකියාව තියෙන හින්දා මම ඔයගොල්ලන්ට යෝජනා කරනවා ඒ ප්‍රශ්නවලදී මොන වගේ අවස්ථාවලටද ඔයාලට මුහුණ දෙන්නේ කියලා පොඩ්ඩක් බලලා තියාගන්න. හරි, අපි ඊළඟට reading paper එකට යමු. reading paper එකේ section 3ක් තියෙනවා. මේ section 3 යටතේ ඔයාලට සාමාන්‍යයෙන් වචන 2150 2700 ගණනක් අතර සංඛ්‍යාවක් කියවන්න ලැබෙනවා. කලින් වගේම එක ප්‍රශ්නයකට එක ලකුණ බැගින් සම්පූර්ණ ප්‍රශ්න 40කට මුහුණ දෙන්න වෙනවා. වගේම මෙතන ඔයාලට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න වර්ග මොනවද සහ ඒ ප්‍රශ්නවල ස්වභාවය මොකක්ද කියලා දක්වලා තියෙනවා. අපි ඊළඟට යමු අපි IELTS writing paper එකේ structure එක බලන්න. මෙතනදී ඔයාලට task දෙකක් තියෙනවා. පළවෙනි task එකේදී ඔයාලට graph එකක්, table එකක්, chart එකක් හරි diagram එකක් වගේ දෙයක් වචන 150ක් පාවිච්චි කරලා විනාඩි 20ක් ඇතුළත describe කරන්න තියෙනවා. දෙවෙනි task එකේදී ඔයාලට මොකක් හරි දීලා තියෙන ගැටලුවක ඔයා දක්වන මතය ගැන ඔයාලට සඳහන් කරන්න තියෙනවා. එතෙන්දී ඔයා වචන 250ක් විතර පාවිච්චි කරන්න ඕනේ.
මෙතන්දී ඔයාව ඉවලුවේට් කරන්න ප්‍රධාන වශයෙන් ක්‍රයිටීරියා 4ක් පාවිච්චි කරනවා. ටාස්ක් එක කොහොමද ඔයා ඇචීව් කරලා තියෙන්නේ? ඒ වගේම ලොජිකලි ඔයා කොහොමද වචන ගලපලා තියෙන්නේ? වගේම ඔයා පාවිච්චි කරලා තියෙන වොකැබ්ලරි වල අදාළත්වය වගේම ග්‍රැමටිකලි ඒවා කොච්චර කරෙක්ට්ද කියන එක බලනවා. IELTS ස්පීකින් පේපර් එකේ ප්‍රධාන වශයෙන් කොටස් 3ක් තියෙනවා වගේ තමයි පේන්නේ. කලින් වගේම ඔයා ස්පීක් කරන ෆ්ලුවෙන්සි එක කොහොමද? ලොජිකලි ඔයා වචන ගලපන්නේ කොහොමද? වගේම ග්‍රැමටිකලි කොහොමද ඇකියුරේට්ලි සෙන්ටෙන්සස් ප්‍රොනවුන්ස් කරන්නේ කියන එක මෙතනදී බලනවා. ආසන්න වශයෙන් විනාඩි 14ක් අතරත ඔයාලා මේ පාර්ට් තුන මුහුදෙද්දී පළවෙනි පාර්ට් එක යටතේ මුලින්ම තියෙන්නේ ඔයාව එක්සෑම් කරන එක්සෑමිනේට හඳුන්වලා දෙන්න. මෙතෙන්දී ඔයා සාමාන්‍ය ෆැමිලි ටොපික්ස් උදාහරණයක් විදිහට ඔයාගේ ගෙදර, ඔයා වැඩ කරන තැන, ඔයා ඉගෙන ගන්න දේවල් වගේම ඔයා ඉන්ටරෙස්ට් දේවල් ගැන පොඩි ඩිස්කෂන් එකක් යනවා. ඊට පස්සේ ඔයාට දෙවෙනි කොටසේදී ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්න ටිකකට මුහුණ දෙන්න වෙනවා. දෙවැනි කොටසේදී ඔයාට යම්කිසි මාතෘකාවක් දීලා ඒකදී ඔයා අවධානය යොමු කරන්න ඕනේ කරුණු පිළිබඳව සඳහන් කරපු cue card එකක් නැත්නම් කාඩ් එකක් ඔයාගේ අතට දෙනවා. මෙතෙන්දී ඊට අමතරව ඔයාට පැන්සලකුයි කොලයකුයි දෙනවා. ඒ අදාළ කරුණු වලට අදාළව ඔයාලට වාක්‍ය ටික ඕනනම් ගලප ගන්න මොනවද කියන්නේ කියලා පොඩි නෝට් එකක් දාන්න. ඊට පස්සේ එක්සැමිනර් ඔයාව නවත්තනකම් ඔයාට ඒ මාතෘකාව යටතේ කතා කරන්න සිද්ධ වෙනවා. අවසාන වශයෙන් ඒ මාතෘකාවෙන්ම එක්සැමිනර් ඔයාගෙන් ප්‍රශ්න කිහිපයක් අසනවා. තුන්වෙනි කොටසේදී සාමාන්‍ය සිද්ධ වෙන්නේ පාර්ට් 2 එකේදී කතා කරන මාතෘකාව ටිකක් ගැඹුරු විදිහට යන ඩිස්කෂන් එකක්. මෙතෙන්දී අර පාර්ට් 2 එකේදී ඔයා සඳහන් කරපු කරුණු ගැන නැවත විමසීමක් වගේ දෙයක් වෙනවා. මම හිතනවා IELTS පේපර් වල ස්ට්‍රක්චර් එක ගැන ඔයගොල්ලන්ට යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. අපි දැන් යමු පොඩි සාම්පල් පේපර් එකක ඩෙමෝ එකක් බලන්න. මෙතන ඔයාලට IELTS paper test වගේම computer based test එක වගේම ඔයාලට අවශ්‍ය නම් computer based practice experience එකත් ලබා ගන්න හැකියාව තියෙනවා papers 4ෙන්ම. අපි යමු computer based practice exam වල listening paper එක කොහොමද වැඩ කරන්නේ කියලා චොට්ටක් බලන්න. This is the IELTS listening test. You will hear 4 different recordings and you will have to answer questions on what you hear. There will be time for you to read the instructions and questions and you will have a chance to check your work. You will hear each recording once. හරි. ඊළඟට මම IELTS exam එකේ band score එක කොහොමද වර්ග වෙන්නේ කියලා පොඩි අවබෝධයක් ලබා දෙන්න. IELTS exam එකේ band score එක basic user ගේ ඉඳන් proficient user වෙනකම් A1, A2, B1, B2, C1, C2 කියලා band 6කට බෙදලා තියෙනවා. ඒ අදාළ band වලට අයිති වෙන ලකුණු ප්‍රමාණය රතු පාට තීරුවේ ඔයාලට බලා ගන්න පුළුවන්. එක්සෑම් එකට ප්‍රිපෙයාර් වෙද්දී කැම්බ්‍රිජ් එක්සෑම් පේපර්ස් ටික කරා. මෙතන තියෙන ටෙස්ට් පේපර්ස් වලට වගේම ඔයා ඒ කැම්බ්‍රිජ් එක්සෑම් පේපර්ස් වලට අවධානය යොමු කරන එක වැදගත් වෙනවා. මොකද මේ එක්සෑම් පේපර්ස් වල ස්ට්‍රක්චර් එක ගොඩක් සමානයි. ඔයා IELTS එක්සෑම් එකට ඉඳගද්දී හම්බෙන එක්සෑම් පේපර්ස් වලට. ඒකින්ද මේ ප්‍රැක්ටිස් එකට ගොඩක් උදව් වෙයි IELTS එක්සෑම් එකට සාර්ථකව මුහුණ දෙන්න. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. අහලින් මම කැම්බ්‍රිජ් exam papers